අද අඳින්න හදන්නේ ඔම්ලට් එකක්. එතකොට මම මේ විදිහට ඉස්සෙල්ලාම මේකේ වටේට ඇඳගෙන ඉන්නවා. මැද කහ පාට රවුම ඇඳ ගන්න කලින්. වටේ ටික ඇඳගෙන ඉන්නේ ඉස්සෙල්ලාම. ඒකත් ටිකක් රවුමට. නමුත් මේ විදිහට ඇතුළට ගිහිල්ලා එළියට ඇවිල්ලා අනේ වගේ පොඩි පොඩි රැලි රැලි ගතියක් තියෙන්න ඕන. ඉතින් ඒකේ මැදින් මම මේ විදිහට හරියටම රවුමක් ඇඳ ගන්නවා පොඩියට. කියන්නේ සමානව හිටින්න වගේ තමයි ඇඳගන්නේ. දැන් ඇඳගත් එකේ අර අනිත් වැඩක් නැති ඉරි පැන්සල් තියෙන පැන්සලේ අන්න ඒ ටික මකා ගත්තා. දැන් තියෙන්නේ පාට කරන්න. පාට කරද්දී මම ඉස්සලාම ලා කහ පාට ගන්නවා. ලාම කහ පාට අරගෙන මේ විදිහට පාට කරගන්නවා වටේට. කියන්නේ ඒකේ ටිකක් හිඩැස් තියලා සාමාන්‍ය විදිහට පාට කරගන්නවා. පාට කරන්න ගන්නේ ලා කහ පාට. ඊට පස්සේ මම මේකට ගන්නවා මෙහෙම පාට කරලා ඉවර වෙලා ටිකක් වතුර ටිකක් එහෙම දාලා මුඳ කරලා ඊට පස්සේ ගන්නවා මම මේකට තද කහ පාට. තද කහ පාට අරගෙන මම මේකේ ලා කහ පාටත් ඉතුරු වෙලා පේන විදිහට පොඩි සුදු පාටටත් මේ විදිහට පේන විදිහට පාට කරගන්නවා. ටිකක් වතුරක් දාලා එහෙම පාට කරගන්නේ. දැන් තද කහ පාටින් පාට කරගත්තනේ. දැන් තියෙන්නේ මම දැන් මේ ඊට පස්සේ පාට කරන්නේ තැඹිලි පාට. තැඹිලි පාටයි තද කහ පාටයි එකතු කරලා මේ විදිහට හදාගත්ත පාටෙන් මේ හරියෙන් පාට කරගන්නවා. අර සුදුවට හිඩැස් පේන හරියට යනකම් පාට කරන්නේ නැහැ. පැත්තක් වගේ තමයි මේ පාටින් පාට කරගන්නේ. මෙන්න මේ විදිහට ටිකක් පාට කරලා ඊට පස්සේ කහ පාට අරගෙන තැඹිලි පාට උඩිනුත් චුට්ටක් පාට කරන විදිහට මෙන්න මේ විදිහට පොඩ්ඩක් පාට කරගන්නවා. එතකොට අර වෙනම පේන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. ඒකයි මේ විදිහට වටෙත් පොඩ්ඩක් ඇඳ ගන්නවා. ඉතින් මේ විදිහට පාට කරගෙන ඊට පස්සේ තියෙන්නේ ඉතුරු වැඩ ටික. මම අලු පාට හදාගන්නේ සුදුයි කළුයි එකතු කරලා. එතකොට සුදු ටිකක් වැඩිපුර එකතු කරත් අලු පාට ගතිය මෙන්න මේ විදිහට අඩු වෙනවා. ටිකක් වැඩිපුර කළු එකතු කරොත් අලු පාට ගතිය හොඳටම පේනවා. අන්න ඒක පොඩ්ඩක් ඒ එකතු කරන පාටේ කියන්නේ මිනුම් ටික හරියට දැනගෙන පාට කරද්දී හදාගන්න පාට ඒකේ අඳුරු වෙන්නේ කොච්චරක් එකතු කරාමද ලාවට පේන්නේ කොච්චරක් එකතු කරා අන්න ඒ අවබෝධය තියාගන්න තමයි පාට කරන්න ඕනේ.
දැන් මම මේ විදිහට අලු පාටින් පොඩ්ඩක් ඉස්සලා වටේ පාට කරගෙන ඉන්නවා. කළුයි සුදු එකතු කරලා හදාගත්තේ. ඒකට ටිකක් සුදු වැඩිපුර එකතු කරා. එතකොට තමයි ටිකක් ලාවට ආවේ. දැන් මේ තදට පාට වෙන්නේ කළු ටිකක් වැඩිපුර එකතු කරපු හින්දා. මේ විදිහට පාට කරලා වතුරෙන් බොඳ කරනවා. ඉතින් මේ විදිහට කැමති විදිහකට පාට කරගන්න පුළුවන්. දැන් පාට කරද්දී ටිකක් වැඩිපුර අඳුරුම කරන්නෙත් නැතුව පාට කරාම තමයි හොඳ. දැන් මේකේ මම වටේටම චුට්ටක් මේ විදිහට අලු පාටින් තනින් තනින් ඇඳගෙන ඊට පස්සේ වතුරෙන් පොඩ්ඩක් බොඳ කරනවා. මෙන්න මේ වගේ වතුරෙන් බොඳ කරනවා ඒක එක තැන් වලින්. මම ඊට පස්සේ කරන්නේ මේකේ වටේටම මෙන්න මේ වගේ පාට කරගන්නවා. වතුර ටිකක් වැඩිපුර එකතු කරලා ඔක්කොම ටික පාට කරගන්නවා මේ වගේ පින්සලෙන්. මේකට ලොකු පින්සලක් පාවිච්චි කරලා තවලක් නැහැ. එකපාර මේ ටික පාට කරගන්න පුළුවන් නිසා. මේ විදිහට පාට කරලා ඉවර වෙලා මම මේක පොඩ්ඩක් වේලෙන්න තියනවා. මොකද දැන් වතුරෙන් පාට කරගත්ත නිසා ඉතුරු ටික වතුරෙන් පාට කරගන්න බෑ. මොකද බොඳ වෙන නිසා. ඒ නිසා වේලෙන්න තියලා දැන් මම මේ ගත්තේ. දැන් ඊට පස්සේ මම මේ විදිහට ආයෙත් අර වගේම කළුයි සුදුයි එකතු කරලා හදාගත්ත අලු පාටින් මේ විදිහට වටේම තනින් තනින් පොඩ ඇඳ ගන්නවා. එහෙම ඇඳ ගන්න ගමන් ඒ ටික ටිකක් වතුරෙන් බොඳ කරගන්නවා. මම මේ විදිහට පේන වැටි වටේටම ඇඳගෙන යන්නේ දැන්. අලු පාටෙන් දැන් මේ විදිහට පාට කරද්දී ටිකක් වැඩිපුර අඳුරුයි කියලා හිතෙනවා නම් වතුර චුට්ටකින් පොඩ්ඩක් ඒක බොඳ කරලා හදා ගන්න පුළුවන්. දැන් ඔම්ලට් එකක් ගත්තාම මේකේ වටේට දුඹුරු පාට ගතියක් පේන හරිය තියෙනවානේ. අන්න ඒ හරිය අඳ ගන්න කලින් මම මේ විදිහට කහ පාටින් ඒ අවශ්‍ය තැන්වල පාට කරගෙන ඉන්නවා ඒ ටික අඳින්න කලින්.
මෙන්න මේ විදිහට කහ පාටින් ලාවට පාට කරගෙන ඉන්නවා. වටේටම නෙමෙයි, දැන් වටේටම පේන්නේ නැහැනේ එහෙම පාට කරලා. සමහර තැන්වල සුදුත් ඉතුරු කරලා තියෙනවානේ. අවශ්‍ය තැන්වල විතරයි මේ විදිහට පාට කරගන්නේ. ඉතින් එහෙම පාට කරලා අර කලින් තිබ්බා වගේම මේකත් චුට්ටක් වේලෙන්න තියනවා. දැන් ඔන්න වේලෙන්න තියලා මම ගත්තේ. ඊට පස්සේ දැන් මම මේකෙදි දුඹුරු පාට හදා ගන්නවා. කියන්නේ දුඹුරු පාටට තැඹිලි චුට්ටක් එකතු කරලා, නැත්තම් කහ චුට්ටක් නෑ, දුඹුරු පාට කහ චුට්ටක් එකතු කරලා, සෝරි, කහ ටිකක් එකතු කරලා මෙන්න මේ විදිහට තනින් තනින් මම ඇඳ ගන්නවා, පාට කර ගන්නවා. හිමීට ඒ ටික මම පාට කරලා පෙන්නන්නම්. මේ විදිහට අවශ්‍ය තැන්වල ඒ ටික මේ විදිහට මම මේ වතුරෙන් බොඳ කරලා පේනවා ඇති. තනින් තනින් තිත් වගේ තියාගන්න පුළුවන්. එක එක විදිහට මම මේ පාට කරන විදිහ පොඩ්ඩක් බලන්න. හිමීට පාට කරලා පෙන්නන්නම් ඒ ටික. මෙන්න මේ වගේ වටේට ඇඳ ගන්නවා. ඇඳ ගන්න ගමන් තමයි අර විදිහට පාට කරගන්නේ. පොඩියට එක තැන මේ විදිහට තිත් වගේ තියා ගන්නවා. පේනවා ඇති ඔයාලට දැන්. මෙන්න මේ වගේ අවශ්‍ය නම් දැන් තදයි වගේ, ගොඩාක් තදයි වගේ හිතෙනවා නම් ඒ ටික වතුරෙන් බොඳ කරලා ඒ ටික හදා ගන්න පුළුවන්. මේ විදිහට මම ටිකක් වැඩිපුර, දැන් අනිත් තැන් වලට වඩා මේ හරිය ටිකක් වැඩිපුර ඇඳගත්ත ඔම්ලට් එකේ පොඩ්ඩක් දුඹුරු පාට හරිය වැඩිපුර ඇඳ ගන්නවා, පාට කර ගන්නවා. ඉතින් වටේට මේ විදිහට පාට කරගන්න පුළුවන් මේකේ. ඒක ඉතින් තමන්ට කැමති විදිහට ඇහැට පේන විදිහට තමයි ඇඳ ගන්න ඕනේ.
එතකොට තව මේකේ මදි වගේ හිතෙනවා නම් මෙන්න මේ විදිහට බොඳ කරගන්න පුළුවන් දුඹුරුයි මේ අලු ඒ හරියත් ඕනනම් තව දැන් මදි වගේ හිතෙනවා නම් අලු පාටින් පාට කරපු ගතිය ඒකත් තව ටිකක් පාට කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම අර මැද කහ කොටසේ තැඹිලි පාට ගතිය පොඩ්ඩක් මදි වගේ හිතෙනවා නම් ආයෙ චුට්ටක් ඒකත් ඕනනම් පාට කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ අලු පාටින් ආයෙ නැවත නැවත ටිකක් ලාවට පාට කරගන්නේ පොඩක් මදි වගේ හිතුන නිසා. දැන් අලු පාටින් පාට කරගත්තනේ මේ විදිහට. ඒක තදයි වගේ හිටිනකොට ඒ ටික මේ විදිහට වතුරෙන් පොඩ්ඩක් බොඳ කරලා හදා ගන්න පුළුවන්. මේ වගේ ඉතින් ඔන්න ඔහොම අද මම මේ විදිහට ඔම්ලට් එකක් පාට කරන හැටි පෙන්නුවා. ඉතින් ලේසියෙන් මේ වගේ පාට කරගන්න පුළුවන්. ඕනනම් සුදු පාට මදි වගේ හිතෙනවා නම් මේකේ පෝස්ටර් කලර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ටිකක් හිරිසුදුවට එනවනේ පාට. ඒකෙන් ඒ පාට හදාගන්න පුළුවන්. ඒ වගේම දැන් මේකේ දුඹුරු පාට ගතිය මදි වගේ හිතෙනවා නම් මේ විදිහට ආයෙ චුට්ටක් උඩින් පාට කරගෙන ඒ ටික හදා ගන්නත් පුළුවන්. අද අඳින්න හදන්නේ ඔම්ලට් එකක්. එතකොට මම මේ විදිහට ඉස්සෙල්ලාම මේකේ වටේට ඇඳගෙන ඉන්නවා. මැද කහ පාට රවුම ඇඳ ගන්න කලින්. වටේ ටික ඇඳගෙන ඉන්නේ ඉස්සෙල්ලාම ඒකත් ටිකක් රවුමට. නමුත් මේ විදිහට ඇතුළට ගිහිල්ලා එළියට ඇවිල්ලා අනේ වගේ පොඩි පොඩි රැලි රැලි ගතියක් තියෙන්න ඕන. ඉතින් ඒකේ මැදින් මම මේ විදිහට හරියටම රවුමක් ඇඳ ගන්නවා පොඩියට. කියන්නේ සමානව හිටින්න වගේ තමයි ඇඳගන්නේ. දැන් ඇඳගත් එකේ අර අනිත් වැඩක් නැති ඉරි පැන්සල් තියෙන පැන්සලේ අන්න ඒ ටික මකා ගත්තා. දැන් තියෙන්නේ පාට කරන්න. පාට කරද්දී මම ඉස්සලාම ලා කහ පාට ගන්නවා. ලාම කහ පාට අරගෙන මේ විදිහට පාට කරගන්නවා වටේට. කියන්නේ ඒකේ ටිකක් හිඩැස් තියලා සාමාන්‍ය විදිහට පාට කරගන්නවා. පාට කරන්න ගන්නේ ලා කහ පාට. ඊට පස්සේ මම මේකට ගන්නවා මෙහෙම පාට කරලා ඉවර වෙලා ටිකක් වතුර ටිකක් එහෙම දාලා මුඳ කරලා ඊට පස්සේ ගන්නවා මම මේකට තද කහ පාට.
තද කහ පාට අරගෙන මම මේකේ ලා කහ පාටත් ඉතුරු වෙලා පේන විදිහට පොඩි සුදු පාටටත් මේ විදිහට පේන විදිහට පාට කරගන්නවා. ටිකක් වතුරක් දාලා එහෙම පාට කරගන්නේ. දැන් තද කහ පාටින් පාට කරගත්තනේ. දැන් තියෙන්නේ මම දැන් මේ ඊට පස්සේ පාට කරන්නේ තැඹිලි පාට. තැඹිලි පාටයි තද කහ පාටයි එකතු කරලා මේ විදිහට හදාගත්ත පාටෙන් මේ හරියෙන් පාට කරගන්නවා. අර සුදුවට හිඩස් පේන හරියට යනකම් පාට කරන්නේ නැහැ. පැත්තක් වගේ තමයි මේ පාටින් පාට කරගන්නේ. මෙන්න මේ විදිහට ටිකක් පාට කරලා ඊට පස්සේ කහ පාට අරගෙන තැඹිලි පාට උඩිනුත් චුට්ටක් පාට කරන විදිහට මෙන්න මේ විදිහට පොඩ්ඩක් පාට කරගන්නවා. එතකොට අර වෙනම පේන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. ඒකයි මේ විදිහට වටෙත් පොඩ්ඩක් ඇඳ ගන්නවා. ඉතින් මේ විදිහට පාට කරගෙන ඊට පස්සේ තියෙන්නේ ඉතුරු වැඩ ටික. මම අලු පාට හදාගන්නේ සුදුයි කළුයි එකතු කරලා. එතකොට සුදු ටිකක් වැඩිපුර එකතු කරොත් අලු පාට ගතිය මෙන්න මේ විදිහට අඩු වෙනවා. ටිකක් වැඩිපුර කළු එකතු කරොත් අලු පාට ගතිය හොඳටම පේනවා. අන්න ඒකේ පොඩ්ඩක් ඒ එකතු කරන පාටේ කියන්නේ මිනුම් ටික හරියට දැනගෙන පාට කරද්දී හදාගන්න පාට ඒකේ අඳුරු වෙන්නේ කොච්චරක් එකතු කරාමද ලාවට පේන්නේ කොච්චරක් එකතු කරා අන්න ඒ අවබෝධය තියාගෙන තමයි පාට කරන්න ඕනේ. දැන් මම මේ විදිහට අලු පාටින් පොඩ්ඩක් ඉස්සලා වටේ පාට කරගෙන ඉන්නවා. කළුයි සුදු එකතු කරලා හදාගත්තේ. ඒක ටිකක් සුදු වැඩිපුර එකතු කරා. එතකොට තමයි ටිකක් ලාවට ආවේ. දැන් මේ තදට පාට වෙන්නේ කළු ටිකක් වැඩිපුර එකතු කරපු හින්දා මේ විදිහට පාට කරලා වතුරෙන් බොඳ කරනවා. ඉතින් මේ විදිහට කැමති විදිහකට පාට කරගන්න පුළුවන්. දැන් පාට කරද්දී ටිකක් වැඩිපුර අඳුරුම කරන්නෙත් නැතුව පාට කරාම තමයි හොඳ. දැන් මේකේ මම වටේටම චුට්ටක් මේ විදිහට අලු පාටින් තනින් ඇඳගෙන ඊට පස්සේ වතුරෙන් පොඩ්ඩක් බොඳ කරනවා. මෙන්න මේ වගේ වතුරෙන් බොඳ කරනවා එක තැන් වලින්. මම ඊට පස්සේ කරන්නේ මේකේ වටේටම මෙන්න මේ වගේ පාට කරගන්නවා. වතුර ටිකක් වැඩිපුර එකතු කරලා ඔක්කොම ටික පාට කරගන්නවා මේ වගේ පින්සලෙන්. මේකට ලොකු පින්සලක් පාවිච්චි කරත් අවුලක් නැහැ. එකපාර මේ ටික පාට කරගන්න පුළුවන් නිසා.
මේ විදිහට පාට කරලා ඉවර වෙලා මම මේක පොඩ්ඩක් වේලෙන්න තියනවා. මොකද දැන් වතුරෙන් පාට කරගත්ත නිසා ඉතුරු ටික වතුරෙන් පාට කරගන්න බෑ. මොකද බොඳ වෙන නිසා. ඒ නිසා වේලෙන්න තියලා දැන් මම මේ ගත්තේ. දැන් ඊට පස්සේ මම මේ විදිහට ආයෙත් අර වගේම කළුයි සුදුයි එකතු කරලා හදාගත්ත අලු පාටින් මේ විදිහට වටේම තනින් තනින් පොඩ ඇඳ ගන්නවා. එහෙම ඇඳ ගන්න ගමන් ඒ ටික ටිකක් වතුරෙන් බොඳ කරගන්නවා. මම මේ විදිහට පේනවා ඇති වටේටම ඇඳගෙන යන්නේ දැන්. අලු පාටෙන් දැන් මේ විදිහට පාට කරද්දී ටිකක් වැඩිපුර අඳුරුයි කියලා හිතෙනවා නම් වතුර චුට්ටකින් පොඩ්ඩක් ඒක බොඳ කරලා හදා ගන්න පුළුවන්. දැන් ඔම්ලට් එකක් ගත්තාම මේකේ වටේට දුඹුරු පාට ගතියක් පේන හරිය තියෙනවානේ. අන්න ඒ හරිය අඳ ගන්න කලින් මම මේ විදිහට කහ පාටින් ඒ අවශ්‍ය තැන්වල පාට කරගෙන ඉන්නවා ඒ ටික අඳින්න කලින්. මෙන්න මේ විදිහට කහ පාටින් ලාවට පාට කරගෙන ඉන්නවා. වටේටම නෙමෙයි දැන් වටේටම පේන්නේ නැහැනේ එහෙම පාට කරලා සමහර තැන්වල සුදුත් ඉතුරු කරලා තියෙනවානේ. අවශ්‍ය තැන්වල විතරයි මේ විදිහට පාට කරගන්නේ. ඉතින් එහෙම පාට කරලා අර කලින් තිබ්බා වගේම මේකත් චුට්ටක් වේලෙන්න තියනවා. දැන් ඔන්න වේලෙන්න තියලා මම ගත්තේ. ඊට පස්සේ දැන් මම මේකෙදි දුඹුරු පාට හදා ගන්නවා. ඒ කියන්නේ දුඹුරු පාටට තැඹිලි චුට්ටක් එකතු කරලා නැත්නම් කහ චුට්ටක් නෑ දුඹුරු පාට කහ චුට්ටක් එකතු කරේ සෝරි කහ ටිකක් එකතු කරලා මෙන්න මේ විදිහට තනින් තනින් මම ඇඳ ගන්නවා පාට කර ගන්නවා. හිමීට ඒ ටික මම පාට කරලා පෙන්නන්නම්. මේ විදිහට අවශ්‍ය තැන්වල ඒ ටික මේ විදිහට මම මේ වතුරෙන් බොඳ කරලා පේනවා ඇති. තනින් තනින් තිත් තිත් වගේ තියාගන්න පුළුවන් එක එක විදිහට. මම මේ පාට කරන විදිහ පොඩ්ඩක් බලන්න. හිමීට පාට කරලා පෙන්නන්නම් ඒ ටික.
මෙන්න මේ වගේ වටේට ඇඳ ගන්නවා. ඇඳ ගන්න ගමන් තමයි අර විදියට පාට කරගන්නේ. පොඩියට එක තැන මේ විදිහට තිත් වගේ තියාගන්නවා. පේනවා ඇති ඔයාලට දැන්. මෙන්න මේ වගේ අවශ්‍ය නම් දැන් තදයි වගේ ගොඩාක් තදයි වගේ හිතෙනවා නම් ඒ ටික වතුරෙන් බඳ කරලා ඒ ටික හදා ගන්න පුළුවන්. මේ විදිහට මම ටිකක් වැඩිපුර දැන් අනිත් තැන් වලට වඩා මේ හරිය ටිකක් වැඩිපුර ඇඳගත්ත ඔම්ලට් එකේ පොඩ්ඩක් දුඹුරු පාට හරියේ වැඩිපුර ඇඳ ගන්නවා. පාට කර ගන්නවා. ඉතින් වටේට මේ විදිහට පාට කරගන්න පුළුවන් මේකේ. ඒක ඉතින් තමන්ට කැමති විදිහට ඇහැට පේන විදිහට තමයි ඇඳ ගන්න ඕනේ. එතකොට තව මේකේ මදි වගේ හිතෙනවා නම් මෙන්න මේ විදිහට බොඳ කරගන්න පුළුවන් දුඹුරුයි මේ අලුයි හරියත්. ඕනනම් තව දැන් මදි වගේ හිතෙනවා නම් අලු පාටින් පාට කරපු ගතිය ඒකත් තව ටිකක් පාට කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම අර මැද කහ කොටසේ තැඹිලි පාට ගතිය පොඩ්ඩක් මදි වගේ හිතෙනවා නම් ආයෙ චුට්ටක් ඒකත් ඕනනම් පාට කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ අලු පාටින් ආයෙ නැවත ටිකක් ලාවට පාට කරගන්නේ. පොඩක් මදි වගේ හිතුණ නිසා. දැන් අලු පාටින් පාට කරගත්තනේ මේ විදිහට. ඒක තදයි වගේ හිටිනකොට ඒ ටික මේ විදිහට වතුරෙන් පොඩ්ඩක් බොඳ කරලා හදා ගන්න පුළුවන්.
මේ වගේ. ඉතින් ඔන්න ඔහොම අද මම මේ විදිහට ඔම්ලට් එකක් පාට කරන හැටි පෙන්නුවා. ඉතින් ලේසියෙන් මේ වගේ පාට කරගන්න පුළුවන්. ඕනනම් සුදු පාට මදි වගේ හිතෙනවා නම් මේකේ පෝස්ටර් කලර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ටිකක් හිරිසුදුවට එනවනේ පාට. ඒකෙන් ඒ පාට හදාගන්න පුළුවන්. ඒ වගේම දැන් මේකේ දුඹුරු පාට ගතිය මදි වගේ හිතෙන නම් මේ විදිහට ආයෙ චුට්ටක් උඩින් පාට කරගෙන ඒ ටික හදා ගන්නත් පුළුවන්. අද අඳින්න හදන්නේ ඔම්ලට් එකක්. එතකොට මම මේ විදිහට ඉස්සෙල්ලාම ඒකේ වටේට ඇඳගෙන ඉන්නවා. මැද කහ පාට රවුම ඇඳ ගන්න කලින්. වටේ ටික ඇඳගෙන ඉන්නේ ඉස්සෙල්ලාම. ඒකත් ටිකක් රවුමට. නමුත් මේ විදිහට ඇතුළට ගිහිල්ලා එළියට ඇවිල්ලා අනේ වගේ පොඩි පොඩි රැලි රැලි ගතියක් තියෙන්න ඕන. ඉතින් ඒකේ මැදින් මම මේ විදිහට හරියටම රවුමක් ඇඳ ගන්නවා පොඩියට. කියන්නේ සමානව හිටින්න වගේ තමයි ඇඳගන්නේ. දැන් ඇඳගත් එකේ අර අනිත් වැඩක් නැති ඉරි පැන්සල් තියෙන පැන්සලේ අන්න ඒ ටික මකා ගත්තා. දැන් තියෙන්නේ පාට කරන්න. පාට කරද්දී මම ඉස්සලාම ලා කහ පාට ගන්නවා. ලාම කහ පාට අරගෙන මේ විදිහට පාට කරගන්නවා වටේට. කියන්නේ ඒකේ ටිකක් හිඩැස් තියලා සාමාන්‍ය විදිහට පාට කරගන්නවා. පාට කරන්න ගන්නේ ලා කහ පාට. ඊට පස්සේ මම මේකට ගන්නවා මෙහෙම පාට කරලා ඉවර වෙලා ටිකක් වතුර ටිකක් එහෙම දාලා මුඳ කරලා ඊට පස්සේ ගන්නවා මම මේකට තද කහ පාට. තද කහ පාට අරගෙන මම මේකේ ලා කහ පාටත් ඉතුරු වෙලා පේන විදිහට පොඩි සුදු පාටටත් මේ විදිහට පේන විදිහට පාට කරගන්නවා. ටිකක් වතුරක් දාලා එහෙම පාට කරගන්නේ. දැන් තද කහ පාටින් පාට කරගත්තනේ. දැන් තියෙන්නේ මම දැන් මේ ඊට පස්සේ පාට කරන්නේ තැඹිලි පාට. තැඹිලි පාටයි තද කහ පාටයි එකතු කරලා මේ විදිහට හදාගත්ත පාටෙන් මේ හරියෙන් පාට කරගන්නවා. අර සුදුවට හිඩස් පේන හරියට යනකම් පාට කරන්නේ නැහැ. පැත්තක් වගේ තමයි මේ පාටින් පාට කරගන්නේ. මෙන්න මේ විදිහට ටිකක් පාට කරලා ඊට පස්සේ කහ පාට අරගෙන තැඹිලි පාට උඩිනුත් චුට්ටක් පාට කරන විදිහට මෙන්න මේ විදිහට පොඩ්ඩක් පාට කරගන්නවා. එතකොට අර වෙනම පේන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. ඒකයි
මේ විදිහට වටෙත් පොඩ්ඩක් ඇඳ ගන්නවා. ඉතින් මේ විදිහට පාට කරගෙන ඊට පස්සේ තියෙන්නේ ඉතුරු වැඩ ටික. මම අලු පාට හදාගන්නේ සුදුයි කළුයි එකතු කරලා. එතකොට සුදු ටිකක් වැඩිපුර එකතු කරොත් අලු පාට ගතිය මෙන්න මේ විදිහට අඩු වෙනවා. ටිකක් වැඩිපුර කළු එකතු කරොත් අලු පාට ගතිය හොඳටම පේනවා. අන්න ඒකේ පොඩ්ඩක් ඒ එකතු කරන පාටේ කියන්නේ මිනුම් ටික හරියට දැනගෙන පාට කරද්දී හදාගන්න පාට ඒකේ අඳුරු වෙන්නේ කොච්චරක් එකතු කරාමද ලාවට පේන්නේ කොච්චරක් එකතු කරා අන්න ඒ අවබෝධය තියාගෙන තමයි පාට කරන්න ඕනේ. දැන් මම මේ විදිහට අලු පාටින් පොඩ්ඩක් ඉස්සලා වටේ පාට කරගෙන ඉන්නවා. කළුයි සුදු එකතු කරලා හදාගත්තේ. ඒක ටිකක් සුදු වැඩිපුර එකතු කරා. එතකොට තමයි ටිකක් ලාවට ආවේ. දැන් මේ තදට පාට වෙන්නේ කළු ටිකක් වැඩිපුර එකතු කරපු හින්දා. මේ විදිහට පාට කරලා වතුරෙන් බොඳ කරනවා. ඉතින් මේ විදිහට කැමති විදිහකට පාට කරගන්න පුළුවන්. දැන් පාට කරද්දී ටිකක් වැඩිපුර අඳුරුම කරන්නෙත් නැතුව පාට කරාම තමයි හොඳ. දැන් මේකේ මම වටේටම චුට්ටක් මේ විදිහට අලු පාටින් තනින් ඇඳගෙන ඊට පස්සේ වතුරෙන් පොඩ්ඩක් බොඳ කරනවා. මෙන්න මේ වගේ වතුරෙන් බොඳ කරනවා එක තැන් වලින්. මම ඊට පස්සේ කරන්නේ මේකේ වටේටම මෙන්න මේ වගේ පාට කරගන්නවා. වතුර ටිකක් වැඩිපුර එකතු කරලා ඔක්කොම ටික පාට කරගන්නවා මේ වගේ පින්සලෙන්. මේකට ලොකු පින්සලක් පාවිච්චි කරත් අවුලක් නැහැ. එකපාර මේ ටික පාට කරගන්න පුළුවන් නිසා. මේ විදිහට පාට කරලා ඉවර වෙලා මම මේක පොඩ්ඩක් වේලෙන්න තියනවා. මොකද දැන් වතුරෙන් පාට කරගත්ත නිසා ඉතුරු ටික වතුරෙන් පාට කරගන්න බෑ. මොකද බොඳ වෙන නිසා. ඒ නිසා වේලෙන්න තියලා දැන් මම මේ ගත්තේ. දැන් ඊට පස්සේ මම මේ විදිහට ආයෙත් අර වගේම කළුයි සුදුයි එකතු කරලා හදාගත්ත අලු පාටින් මේ විදිහට වටේම තනින් පොඩ ඇඳ ගන්නවා. එහෙම ඇඳ ගන්න ගමන් ඒ ටිකක් වතුරෙන් බොඳ කරගන්නවා. මම මේ විදිහට පේනවා ඇති වටේටම ඇඳගෙන යන්නේ දැන්.
අලු පාටෙන් දැන් මේ විදිහට පාට කරද්දී ටිකක් වැඩිපුර අඳුරුයි කියලා හිතෙනවා නම් වතුර චුට්ටකින් පොඩ්ඩක් ඒක බොඳ කරලා හදා ගන්න පුළුවන්. දැන් ඔම්ලට් එකක් ගත්තාම මේකේ වටේට දුඹුරු පාට ගතියක් පේන හරිය තියෙනවානේ. අන්න ඒ හරිය අඳ ගන්න කලින් මම මේ විදිහට කහ පාටින් ඒ අවශ්‍ය තැන්වල පාට කරගෙන ඉන්නවා ඒ ටික අඳින්න කලින්. මෙන්න මේ විදිහට කහ පාටින් ලාවට පාට කරගෙන ඉන්නවා. වටේටම නෙමෙයි දැන් වටේටම පේන්නේ නැහැනේ එහෙම පාට කරලා සමහර තැන්වල සුදුත් ඉතුරු කරලා තියෙනවානේ. අවශ්‍ය තැන්වල විතරයි මේ විදිහට පාට කරගන්නේ. ඉතින් එහෙම පාට කරලා අර කලින් තිබ්බා වගේම මේකත් චුට්ටක් වේලෙන්න තියනවා. දැන් ඔන්න වේලෙන්න තියලා මම ගත්තේ. ඊට පස්සේ දැන් මම මේකෙදි දුඹුරු පාට හදා ගන්නවා. කියන්නේ දුඹුරු පාටට තැඹිලි චුට්ටක් එකතු කරලා නැත්තම් කහ චුට්ටක් නෑ දුඹුරු පාට කහ චුට්ටක් එකතු කරලා කහ ටිකක් එකතු කරලා මෙන්න මේ විදිහට තනින් තනින් මම ඇඳ ගන්නවා පාට කර ගන්නවා. හිමීට ඒ ටික මම පාට කරලා පෙන්නන්නම්. මේ විදිහට අවශ්‍ය තැන්වල ඒ ටික මේ විදිහට මම මේ වතුරෙන් බොඳ කරලා පේනවා ඇති. තනින් තනින් තිත් වගේ තියාගන්න පුළුවන් එක එක විදිහට. මම මේ පාට කරන විදිහ පොඩ්ඩක් බලන්න. හිමීට පාට කරලා පෙන්නන්නම් ඒ ටික. මෙන්න මේ වගේ වටේට ඇඳ ගන්නවා. ඇඳ ගන්න ගමන් තමයි අර විදිහට පාට කරගන්නේ. පොඩියට එක තැන මේ විදිහට තිත් වගේ තියා ගන්නවා. පේනවා ඇති ඔයාලට දැන්. මෙන්න මේ වගේ අවශ්‍ය නම් දැන් තදයි වගේ ගොඩාක් තදයි වගේ හිතෙනවා නම් ඒ ටික වතුරෙන් බොඳ කරලා ඒ ටික හදා ගන්න පුළුවන්. මේ විදිහට මම ටිකක් වැඩිපුර දැන් අනිත් තැන් වලට වඩා මේ හරිය ටිකක් වැඩිපුර ඇඳගත්ත ඔම්ලට් එකේ පොඩ්ඩක් දුඹුරු පාට හරිය වැඩිපුර ඇඳ ගන්නවා. පාට කර ගන්නවා.
ඉතින් වටේට මේ විදිහට පාට කරගන්න පුළුවන් මේකේ. ඒක ඉතින් තමන්ට කැමති විදිහට ඇහැට පේන විදිහට තමයි ඇඳ ගන්න ඕනේ. එතකොට තව මේකේ මදි වගේ හිතෙනවා නම් මෙන්න මේ විදිහට බොඳ කරගන්න පුළුවන් දුඹුරුයි මේ අලුයි ඒ හරියත්. ඕනනම් තව දැන් මදි වගේ හිතෙනවා නම් අලු පාටින් පාට කරපු ගතිය ඒකත් තව ටිකක් පාට කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම අර මැද කහ කොටසේ තැඹිලි පාට ගතිය පොඩ්ඩක් මදි වගේ හිතෙනවා නම් ආයෙ චුට්ටක් ඒකත් ඕනනම් පාට කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ අලු පාටින් ආයෙ නැවත ටිකක් ලාවට පාට කරගන්නේ. පොඩක් මදි වගේ හිතුන නිසා. දැන් අලු පාටින් පාට කරගත්තනේ මේ විදිහට. ඒක තදයි වගේ හිටිනකොට ඒ ටික මේ විදිහට වතුරෙන් පොඩ්ඩක් බොඳ කරලා හදා ගන්න පුළුවන්. මේ වගේ ඉතින් ඔන්න ඔහොම අද මම මේ විදිහට ඔම්ලට් එකක් පාට කරන හැටි පෙන්නුවා. ඉතින් ලේසියෙන් මේ වගේ පාට කරගන්න පුළුවන්. ඕනනම් සුදු පාට මදි වගේ හිතෙනවා නම් මේකේ පෝස්ටර් කලර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ටිකක් හිරිසුදුවට එනවනේ පාට. ඒකෙන් ඒ පාට හදාගන්න පුළුවන්. ඒ වගේම දැන් මේකේ දුඹුරු පාට ගතිය මදි වගේ හිතෙනවා නම් මේ විදිහට ආයෙ චුට්ටක් උඩින් පාට කරගෙන ඒ ටික හදා ගන්නත් පුළුවන්.